මෙතන තනියම ගෙදර ඉන්නේ. මෙතන මෙතන හන්දියට ඇවිල්ලා ආප්පයක් කාලා ප්ලේන් ටිකක් බීලා ආවේ. තව නෑ එන්න. නෑ වල වැඩි කරන්න. මටත් නංගි මතකයි. ඇත්තට මතකයි හීනයක් වගේ මතකයි. හීනෙන් වගේ මතකයි. ඒ අයියත් ඔය ඉන්න චාන්දනී ඔයාගේ පන්ති වෙන්න දැන් දෙක. ජානි නංගි. දේශිකා. සුජානි නංගි නෑ මේ. නෑ මතකයි කියන්න එපා. අනේ මට සද්දවට මතකයි. චාන්දනිය. චාන්දනියක තමයි. අනේ කියන්නේ. පොඩක් ඉන්න මහේෂ් ඔයා කියන්න එපා. ඔයා කියන්න එපා. නෑ තරහයි. ඕ නෙවෙයි හිටියේ පොඩිවට. ස්මෝල් සයිස් සිටි එකක් එක්සෙල් විතරයි මාන්නේ නංගි. කමරේ ගන්නද? කමනේ අක්කනේ අපිට වෙන්නද? නෑ නංගි කමරේ තුවල ගවසනේ. කම්නේ අර ඔයා ඔයාලට තමයි කහන්න ඕන මතක නැත්තේ. උඹලා කම්බේමනේ. දන්නේ එනවා කියලා නේ. ඉස්මාසිරි සර් ඇවිල්ලා ඉන්නවා පල්ලෙහාට. ඔව් සර් අහෝ. සර් ඇවිල්ලා බලන්න. හරි. කතා කරලා ඉන්නේ ගියා. එහෙමද? අනේ තවත් ටික චූටි වෙලාද මම දන්නේ නැහැ. සජායනා පේජ් එක බලන්න යනවා ඉතින් දන්නේ නැහැ. නෑ අලව්ගේ ඉඳලා ආයෙ නාරම්මල අමිතයිමයි බස් එකේ මේ ගියා බලන්න කියලා නාවඩ කියලා යනකොට දැන් බස් එකට නැග්ගට පස්සේ අමිතයි මම දැන් බස් එකේ නැගලා ඉන්නකොට පිටිපස්සෙන් අපේ මහත්තයාත් ඉන්නවා. කොයි නෑ මහත්තයා දැන් මහත්තයා දවස්වල දබදෙනිය වැඩ කරේ. එතකොට මේ අපේ ඕල කිරියා මෙලා මහත්තයා පිටිපස්සෙන් මහත්තයා දැන් වගේ එකපාරට අහන කොයිද යන්නේ? ඉස්කෝලේ ගිය කට්ටිය. ඉස්කෝලේ ගිය කට්ටිය. ඒ වගේ අමිතයිමයි හරියට එම ගමන් ගිහින් තියෙනවා. ඒ වගේ තමයි අපිට ගිහිල්ලා එහෙ ගිහිල්ලා ඔව් නාගඩට ගිහිල්ලා අහනවලු මේ අපේ ළමයෙක් ඉන්නවා බලන්න. අනේ මිස් මෙහෙ ළමයි නෑ මේ පොලිසියා ඉන්නේ කිව්වා. ආ ගලියා. ජයන්තට පණිවිඩය එන දුන්න ටුවර් එකක් දුන්න. ඒ නෑ යා එනකොට නෑ. අපි ගියා එනකොට ඉතින්. පොඩ්ඩක් කොට ඉදිලා. මෙයා ලියන ලියන සේකරේ ඒගොල්ලෝ ඩියුටි අපි ඩියුටි දානවා. මසන්දේ මගේ මේ මූණු වෙනස් වෙලා ඔක්කොම. එන්න ඇතුලේ කට්ටිය ඉන්නවා. චාන්දනී ඉන්නවා. යා ඇතුලේ යන්න.
මේ ඉන්නේ. ඕ ජගත කෝ. නිමල්නේ ඔයා මට ෆොටෝ ග්‍රූප් Sir, good morning. Teacher enna teacher. Sir, ඉතින් බොහොම ස්තුතියි ඈ. ඔව්. දැනේ මහේෂ් ඔළුවට ආවේ. කවුද කියලා නේද? පොඩි කාලේ. කුසුම් මහත් වෙලා නේ අකෝ. ජයසිරි. ඒක තමයි මාත් මේ ඉන්නේ නෙමෙයි. ඔහේ කියේ අනේ නංගි සදා කරත් තට්ටුව දාලා හදන්න හදත් තට්ටුවක් දැම්මා. ඕක කරලා කතා ඉස්සෙල්ල වගේ ඔලුවට තට්ටුව දාන්නේ. ගම්මික ඉතින් ආවනේ ඉන්න බැංගුව. මේ නම්බරේ තිබ්බේ නෑ බා. නම්බරේ නැතුණා. එහෙමද? ආ. මේ ඔයාගේ යාළුවෝ ටිකක් ආවා. මම ඉන්නවා කියලා මට නම්බරේ තිබ්බේ නෑ ෆෝන් එකකින් කොහොමද මම කොටේෂන් වගේ කරන් මේ වරෙල්ලා ඉතින් හැක් කියලා කොපි බොණ්ඩමද කොහෙද බලලා ඉන්නේ මේ වරෙල් සරේ මිනාවේ නවෝ ගාලා ජයසිරි ඉතින් කියන්නේ ඇතුලේ කට්ටියද? ඔව් ඔව් තාම යනවා අනේ අර ෆොටෝ එක දාපම අඳුරන්න බෑ මියා මහාතයි වගේ අන්නක මන් දේශගණක සුජායේ නංගි කියලා කියන බලාගත්තා ඒ වගේ මාව යොක්කම මෙයාගේ මූණ වෙනස් දැන් තව කවුද අපේ මේක නෙමෙයි ඔව් මෙහෙ පහේ ගිහිල්ලා බෑ දැන් ඔබ ඉන්නේ කොහෙද මචං ඒ ලොකු මලද දෙක පොඩි එක එනවනේ ආ එනවා ගා සිතේ එනවා කිව්වා ඒගොල්ලන් ආවා 94 බැච් එකේද බලන්න නෑ අපි 95 ඕ ලෙවල්. මේක මතක නැද්ද හා එහෙම තුර කියන්නේ ආ උගේ මම ආ ඉතින් නේද? වැඳපල්ලා. එදවල්ලා ඥාතිකන් ඒවා ඉල්ල පන්ති එහෙම එක වැඳපල්ලා. පිට බාලයි. මින්ද ඉතින් හරි ඉලක්ක සර් මගේ එනවලු ඈ ඔව් මම මේවා මතක සටන් ඉක්කුවා දෙනවා ඈ බය වෙන්න බෑ ඕ දෙන්න එපා නේද. එහෙමද අඩු අරන් යනවා පඩිවලට කෝටලයක් කිව්වා අප්පට සෑහෙන කාලෙක ඉන්නේ. මතක නෑ ඩීජර් සන්දේ ආවා ලොකු දෙයක් සෑහෙන කාලයකට පස්සේ ඔය වගේ මං ඉන්නවා හැම වීඩියෝ එකේ මං ඉන්නවා නේද ඒ යන්නේ පිළිගන්නේ නේද මේ අපි දෙන්න අර ගිය අර චෛත්‍යයේ ඔව් මේ වීඩියෝ කරන්න ගියාට පස්සේ ආමතුරු කෙනෙකුත් හිටියා මතකද එහෙම? මේකම වීඩියෝ කැමරාව ගන්න උඩු ඈතට ගිහින් ආපහු එනවා. පයිට්ටම ගියා. ඈන්නේ නෑ. ඒක රාස්කේ මං ඉන්නේ.
දැන් ඉතින් බැඳලා කරන් දෙන 50යිනේ. ආයිබන් එන්න. ඊළඟට මතකද ඉස්සෙල්ලා ගණන් ගන්නපු සේර මතක සර් අමතක වෙන්න දැන සර් එහෙමමයි. ඔව් සර් එහෙම ඕනමයි. එහෙමමයි. ඔව්. ඇතිටි. ඒ විදිහමයි. ලස්සන බලන්නකෝ. ලස්සන කියලා කිව්වා. ලස්සනයි ආයේ හිටියා වගේම තමයි. සෙන්න මේක නැත්තම් දෙකේ තමයි අදින්නේ. අතකොළු වෙනුයි යතු ගන්න නැති එක විතරයි දෙනවා අනිත් ඔව් මතකයි මේ අත්තුලින් අල්ලගෙන සමන්තනේ දයනාත් කියලා ආවර මතක යන්නේ සන්ධ්‍ය මතක නෑ ඔයාට සන්ධ්‍ය මතක නෑ මන්ද ඔබ ඔක්කොම මට කැටයක් තියෙනවා කී කියලා දාලා බලන්න එන්න බොකු දෙක අඳුර ගන්න බෑ මේක තමයි දැන් 50ට අවුරුද්දෙන් ඔයා මාර වැඩේ ඈ සුපිරිය නැත්තම් එහෙම අපි අතහැරනවා ඒ කියන්නේ අපි කට්ටිය මාව මතක් වෙද කියලා මංචරිය මම තාම බලේ තාම මාත් එක්ක රණ්ඩු වෙනවා නිකන් මම දානු ඒක හැමදාම තට්ටුව දාගෙන අද තට්ටුව දැම්ම එහෙම කරනවා මගේ සිරිතනේ නේද මගේ මියා ඕගලෝ හැමෝම මසතු දාන්න නැත්තම් හැමදාම බලේ සන්දේ මාමලා එයා ලියන දෙයකට මම ඒක ගැන කියන්නේ සර් ටීචර් නම් වෙනස් වෙන්නේ අනේ ටීචර් වෙනස් වෙනවා කවුන්ස් ආලකින් දකින්නේ ඔව් කවුද නීරවස කනෝද දෙජිතා දෙජිතා තමන්ද අනේ තිලක් සර් නෙමෙයි අකුර ගන්න බැයිද ඒකනේ ටීචර් මාව නම් අඳුරන්න බෑ ඇයි ආම් ඊයේ පෙරේද දුන්නා බලන්න
බත් එක්ක කරා මගේ ඉස්සරහ. ඔරේ කරනවා. දවසක් මාවට්ටු. බවදා ඉඳලා කිව්වා මම බත් එකක් ගෙනත් තියලා කාපන් කියලා. බණ්ඩාර තමයි. අර දුමින්දනේ දුමින්ද මෙයා බලන්නේ මතකද? අපි ගියේ ඒක අනේ මේ පොඩි අයට ක්ලාස් ටීචර් ඒකයි කළා යනවා. ක්ලාස් ප්‍රශ්න හැමදාම ඔයස් එන. ටීචර් මම නංගි. මං ඇහුවා. ඉස්කෝලේට යන්නේ ආවෙලි හොයන්න ගියේ. ආවෙලි හොයන්න ගියේ. මට මිත්‍යා කොහෙද ජයසිංහ අත්තර ජයසිංහ සර් ආවේ නෑ නේ. ඔබ යන්නේ නැහැ කියන්නේ ආයි හා හරි බණ්ඩාස සමරගේ මේ ඒ කාලෙක මම ගෙදරට ඇවිත් කියලානේ මට හොයාගන්න බෑ කොහෙද කියලා මොකද ගෙවල් ගොඩ ඔව් තව පහුවෙන්න ඕනේ ඔය ආවා ඒක තමයි ළඟදී ආවා මම පිළි වැඩේ වෙලාවේ මට ගුණි වගේක් විචාට ගියන්න කිව්වලා දුවගෙන ආවා ඇවිල්ලා අරන් යන්න හදනකොට සර් අපි ගෙදර ඊට පස්සේ අනේ සමා වෙන්න මට කොහොමවත් ඉඳ විදියක් නැහැ එන්න මල්ලි වැහලා එන්න ඒකක් බිලන්න එන්න කිසලා අනේ යන්න බෑන් සර් එන්න කාන්දනි මිස්ටර් බණ්ඩාර නිමල් අපේ ඉතින් දැක්ක අවුරුදු 35කට විතර පස්සේ ඔව් අනේ ඔයා මම හිතේ අනුතුරු එන ඊටත් වැඩි ඔයාලා නිදනවා සෑම් නම් හම්බුණා ගමේ මලගෙදර සමරේ ඉතින් දෙයියෝ සාකි වෙලා තියෙන දෙයක් අපිට අහක් දැන් එන ගමන් බලාගෙන ආවා අතන ගෙනකොට පාස් කරගෙන එන්නේ හම්බුනේ නේ ඔව් You haven't changed. Why not? Everything has happened. No, nothing. Why not? අශෝක හරි අශෝක ධම්මිකක් ඉන්නවා ධම්මික චිත්‍රානන්දයි කොයිද අප්පා දෙන්න බෝඩි මේක අමිතයි
මතකයක් අපිට. ටිකක් දැල දැම්මම වගේ ගතියක් තියෙනවා. ඔව්. ඒ ළඟ පේනවා. ඉස්සරහ දුර පේනවා අඩු. නෑ මොනවා වුණත් තාම කට හොදයි. ඒ පරණේ කොහොමද? ඉන්නේ පුදා තුනක දන්න. මාව මතක නෑ. මතක නැතුව දෙන්න. ඉන්නේ මේ. සාමල වැඩිම ලකුණු ගත්ත ළමයි මතක. අම්මේ. හා. මතක නෑ. අර මෙතන බින්ද වෙනත් තමයි පාරේ ගියමම